ඇත්තට දැන් වීක්ලි රිවිව් කරනවනේ ඉස්සරට වඩා ටිකක්. ඇත්තට ඕගොල්ලන්ගේ ඒ කියන්නේ වීක්ලි රිවිව් දැන් ඉස්සරට එතන කරනවනේ. ඒ කියන්නේ මැද කාලයක් එනවනේ නාස්ති වෙන. කොතනද මං උඹලට ජීවිතේ වැරදුනේ? මං කියන්නේ මේ පාඩම මං මේක අහන්නේ මේ 27 බැච් එක පරිස්සම් කරගන්න. ඔය හොඳට ඇත්තට මුල් කාලේ වැඩ කරන් එනවනේ ටිකක්. පළවෙනි වීක්ලි රිවිව් එකේ මම්මට සිරි කරපු ක්වොලිටිය හරිද? එතකොට දැන් දෙවෙනි තුන්වෙනි එහෙමනේ මුල් ටිකේ. පස්සේ එක තැනකින් ඕක පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවනේ. ඒ තැන කොතනද? කොයි පාඩමේ කොයි හරියද? ආයෙනියම රසායනික ගණනේ එක තැන් වලින් ඉන්නවනේ ඔන්ලයින් ළමයි ඔයගොල්ලෝ NLP ඔය තුන තමයිනේ. ඒතර ආයෙ හැදෙන්නේ ඉනෝගනික් වලදීද? නිකන් මිනිස්සෙක් වෙන්නේ ඉනෝගනික් වලද? ඒ කියන්නේ තමන්ගේ ඕගන් ටික තේරෙන්න පටන් ගන්න. ඕගනික්ද නැත්තම්? නැත්නම් තාම නැද්ද හැදිලා? හැදෙන්න chance එකක් තියෙනවද කියලා දින්නේ. එහෙම සීන් එකක් තියෙනවද කියලා දින්නේ. හැදෙන්නවද කියලා දන්න. වැරදුනේ කොතනද කියන්න ඔන්ලයින් ළමයි ඔයගොල්ලන්ට ජීවිතේ? ඈ? කොතනද ජීවිතේ වරද්ද ගත්තේ? කැතෝඩ කිරණ යකෝ දෙවෙනි දවසේ නේ කියන්නේ. කැතෝඩ කිරණ වල දෙක ජීවිතේ හැරදිලා තියෙන්නේ. මොනවා වාර වැරද්දක් කරගෙන තියෙන්නේ. ගණනය, වායු, ශක්ති විද්‍යාව, වායු නියම චාලකේ තාම කරෙත් නැහැ. ගණනය, යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව නෑ වරදින්න පුළුවන් ලොකු එකක්නේ. අවුරුද්දක් වරදින්න දෙනවා. පේපර් අඩුවෙන් ආවේ මොකද්ද කියන්නේ? ඔන්ලයින් එකට කියන්න ඕනේ එකක්ද කියන්න ඕනේ. පේපර් අඩුවෙන් ආවේ. ඉන්න ටක් ගාලා මම ගෙනල්ලා දෙන්නම් දැන් පේපර් එකක්. පොඩ්ඩක් ඉන්න මට ටක් ගාලා ඇඩ්‍රස් එක දාන්නකෝ. මුලින් ඔන්ලයින් එකට කියලා මේ පැත්තෙන් සාධාරණයක් වුණ නැත්තම් මේක කියන්නේ. ඒවත් දන්නේ නැහැ 28 ළමයි වගේ හැසිරෙන්න සමහර. සත්වයාගෙන් වැරදෙන. මේ මොකද බයෝ පාඩමක් සත්වයා කියන්නේ. අපේ හිටිය සර් කෙනෙක් ඒ මනසට කිව්වේ ක්‍රියාකාරී සත්වයා කියලා. ඒ කියන්නේ ඒ මනස අර හේ පොතක් තියෙනවා ක්‍රියාකාරී සත්වයා කියලා ඒක ගැන හැමතිස්සෙම කියනවා. ළමයි කියන්නේ ක්‍රියාකාරී සත්වයා. මේ ඇත්තට මෙන්න මෙහෙම එකක් නා මේක මම ඕගොල්ලන්ගේ බැච් එකකටත් කරන්න මම හිතන්නේ 25 බැච් එකට මේක කරා. හැබැයි එච්චර මේ ඕගොල්ලන්ට එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්නේ නැහැ. පාපොච්චාරණ පෙට්ටිය කියලා එකක් අපි 25 බැච් එකට කරා එකක්. හරිද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඇත්තටම දැන් මේ වෙදි මෙහෙම සාමාන්‍යයෙන් ගොඩක් කාලවට යම් ළමයි ප්‍රමාණයකට වැඩ මිස් වෙන උන්ගේ වෙන්නේ පළවෙනි පාඩම් 3 වගේ ෂේප් එකේ යනවා. ඒ කියන්නේ කෙලවෙන්න පුළුවන් එක තැන් තියෙනවා. පළවෙනි අදියර ඇත්තටම හයිඩ්‍රජන් වර්ණාවලි. දෙවෙනි එක වෙන්නේ ආවර්තී විචලන. තුන්වෙනි එක වෙන්නේ බන්ධන පාඩවේ ද්විතීකාන්තර ක්‍රියා. හතරේ කියන්නේ මේ ගණනය කිරීම වල ස්ට්‍රයිකින් විදිහින් ඉඳන් අන්තිමට ඊට පස්සේ වායනීය ශක්ති විද්‍යාව ගැන කොහොමත් කෙලවෙන්නම තමයි තියෙන්නේ. ඔය එක අදියරවල තියෙනවා ළමයින්ට එහෙම සාමාන්‍යයෙන් එක වැඩවලින් හැලෙන. එතකොට මේ දැන් ඕගොල්ලන්ගේ කතාව ඕගොල්ලෝ දන්නවනේ. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ළමයින්ට ඔය වායු නියම ශක්ති විද්‍යාව ඔය වගේ තැනකදී මේක මොකක් කර හින්දා අර වැඩ කරගෙන ආපු ක්වොලිටි එක වහිනවා. ඊට පස්සේ එහෙම්ම යනවා. ඊට පස්සේ ආයෙ මතක් වෙද්දි ඉනෝගනික් හරි ඕගනික් හරි වෙලා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේ කාලේ වෙනකොට ගොඩක් යෝන් හැදිලා. ඒ කියන්නේ අර විදිහට වරද්ද ගන්න ඕනේම ටික කරලා උන්ටම තේරෙනවා ටික කාලයක් යද්දි කියන ඒක වයසත් එක්ක වෙන එකක්. ටිකක් අර මැද කාලයක් එනවා. ඉතින් අර නහර තියෙන කාලයක් එනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඉතින් ආයෙත් අපිටම තේරෙනවා මේ හැබැයි මම මෙහෙම වෙන්න ඕන එකෙක් නෙවෙයි. මම මීට එහා බොහොම ලොකු වැඩකට මේකට ආවේ. දැන් පොඩ්ඩක් මම ට්‍රැක් එකෙන් පැනලා ඉන්න ආයෙ මේක ඇඟට අරගෙන හරියට වැඩේ කරන්න ඕන කියලා අර වගකීම් සහගත ඒ බරපතල කතාව ආයෙ තේරෙන්න පටන් ගන්නවා. හැබැයි එතකොට ගොඩක් වෙලාවට මේ වගේ කාලවල තමයි ඕක වෙන්නේ. ඉතින් අර මේ වෙද්දි ගොඩක් ළමයි සාමාන්‍යයෙන් වීක්ලි රිවිව් ඇත්තටම එහෙම කරනවා ඇති කියලා හිතනවා ඉස්සරට වඩා. ඒ ඉස්සර කරපු නැතිවුන් දැන් තමන්ම හිතලා පොඩ්ඩක් කරන ගතියක් ඇති. ඉස්සර එහෙම එච්චර පිළිවෙලට කරේ නැද එහෙම උන් ඉන්නවද ඔන්ලයින් ළමයි? ඉස්සර වීක්ලි රිවිව් අර මැද කාලේ කරන්නේ නැතුව ඉඳලා දැන් කරන උන් ඉන්නවනේ. නැද්ද? තාම හැදිලා නැද්ද? ඉන්නවන්නේ. ඒක තමයි. නෑ එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අවුලක් නෑ. තාම හදාගන්න පුළුවන්. අර ඇරියස් ටික හදාගන්න පුළුවන් ඊළඟ කාල සීමාව තුළ. දැන් කොහොම හරි ඔහොම මැද ඕගලන්ට මිස් වෙන කොටසක් තියෙනවා. ඒක සම්බන්ධ ඕගොල්ලන්ගේ විවිධාකාර පාපොච්චාර නැතිනේ. කියන්නේ පසුතැවීම් මං මෙහෙම කරේ අපරාධේ මෙන්න මේ දේ කරන්න නැතුව හිටියනම් මට මීට වඩා යමක් කරගන්න තිබුණා. මේකෙන් තමයි මට කෙලුණේ ආදි වශයෙන් එක එකට ආවේනික දේවල් ඇතිනේ. ඕගොල්ලෝ ඔය ටික ලියන්න ඕන කොලේක. අපි දෙන්න ලබන හතේ දිහා ලබන මාසෙ දිහාට කරමු. හදිස්සියක් නැහැ මේක හිමීට කරන්න පුළුවන් වැඩ. අපි ඕගොල්ලන්ට කොලයක් දෙනවා. ඕගොල්ලෝ ඒ කොලේ ලියන ඔන්ලයින් ළමයින්ට ඔන්ලයින් විදිහට තියෙන්නේ. ඕගොල්ලන්ගේ පසුතැවීම් ටික ලියන්න තියෙන්නේ පහුගිය අවුරුදු එකමාර හරි ඒ ලෙවල් වලට ආවදා ඉඳන් අද වෙනකන් ඕගොල්ලෝ වැඩ පටන් ගද්දි හිතපු විදිහයි පස්සේ දැන් සමහරව ඇති අවුලක් නැතුව ඉතින් එහෙම මොකුත් අවුලක් මට උන්නේ නැහැ. මං හිතපු විදිහටම අද වෙනකන් වැඩ කරන් ඇවිල්ලා තියෙනවා කියලා. අර ඒගොල්ලෝ ඒ කතාව ලියන.
හැබැයි බහුතරයක් ළමයින්ට වෙන්නේ ගොඩාක් වෙලාවට අර මැදදී අහුවෙන తాවකාලික පොඩි දේවල් ටිකක් ලොකු කරගෙන ඒව පස්සේ යන්න ගිහිල්ලා වැඩේ අල කර ගන්නවා. පස්සේ පොඩ්ඩක් ආයෙමත් දැනුම් තේරුම් එන්න පටන් ගන්නකොට ඉතින් අර පොඩි අර ඇරියස් ටික කවර් කරන්න වැඩි මහන්සියක් දරන්න වෙනවා. ඒතර ඕගොල්ලන්ගේ පාපොච්චාරණ හරි මොනවා හරි තියෙන කතාව ඕගොල්ලෝ වෙන කොලයක ලියනවා. ලියලා පල්ලහින් නම් ගම් ලියන්නේ නැහැ. පිරිමි ළමයිද්ද ගෑනු ළමයිද්ද කියලා ලියන්න පන්තිය මොකද්ද කියලා ලියන්න. මොකද වැරදිවල එම රාවේනික වැරදි තියෙනවනේ. සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ගේ අතින් ඒගොල්ලෝ කරන වැරදි වෙනම තියෙනවා. ගෑනු ළමයින්ට ආවෙනික උන් කරන වැරදි වෙනම තියෙනවා. ඒතර කොහොම හරි මේ ඒ ගෑනු ළමයිද්ද පිරිමි ළමයිද්ද කියන එකයි පන්තියේ නුගේ කොටද ගම්පහද කියන එකයි ලියලා ආයෙමත් අපි වෙනම පෙට්ටියක් තියෙනවා. ඒකට පාපොච්චාරණ පෙට්ටිය කියලා එකක් ඒකට දාන්න තියෙනවා. ඒතර ඊට පස්සේ අපි කරන්නේ ඒවා මේ වෙනම බලලා හොඳ ඒවා අපේ 27 බැච් එකේ ළමයින්ට දෙනවා කියවන්න කියලා. අර ෆොටෝ එකක් දානවා වෙන්න පුළුවන් නැත්නම් ඒ කොලේ යවනවා වෙන්න පුළුවන් මොකක් හරි කරනවා. මේ ඒතර ඒකේ අරමුණ වෙන්නේ ඇත්තටම කියන්නේ හිතන්නකෝ අපි කොහොමත් ළමයින්ට ඉතින් වැඩ කරන්න ඕන විදිහයි නොකර ඉන්න ඕන දේවල් ඒ ටික කියනවනේ. අපි ඉතින් ගුරුවරනේ උන් කියන ඒවා කරන්න අමාරුයිනේ සාමාන්‍යයෙන්. ඒතර අපි කියන ඒවා සාමාන්‍යයෙන් ළමයෙක් අහනවට වඩා ඊට අවුරුද්දක් සීනියර් එකෙක් ඒ පරිප්පුව කාලා මේ පරිප්පුව කන්න එපා කියලා නම් කියන්නේ පල්ලෙහා බෙජ් එකේකට ඒක ඊට වඩා පොඩ්ඩක් දැනෙනවා වැඩි සහ ඒකේ කතන්දරේ ඇත්ත ගතිය රියලිස්ටික් ගතිය වැඩි. තරන්න ඒ වගේ එකක් කරනවා පාපොච්චාරණ හිතාගෙන තියාගන්න එකතු කරගෙන තියාගන්න දැම්ම ලියලා තියන්න එපා. එහෙම ගිය පාර එකෙක් ලියලා ඒක අම්මට අහුවෙලා. අර තමන් කරපු වැරදි ටික ඒ නේ මම කියලා ඌ කල්ැතුව ලියාගෙන ගොඩාක් වැරදි කරපු එකෙක්. ඌ කල්ැතුවම පල්ලෙහා බෙජ් එකේ මේකෙන් ගලව ගන්න ඕන කියලා ඌ කල් තියා වැරදි ටික ඔක්කොම ලියලා මේසියට ඒ කොලේ තිබිලා අම්මට අහුවෙලා ඒ කොලේ. අර පාපොච්චාරණය කරන්න දෙයක් නැහැ ඌට. මොනවා වුණත් දන්නේ නැහැ ඊට පස්සේ. ඒ වගේ වැඩ කරගන්න එපා. ඉවීට මම කිව්වට පස්සේ ඒක ලියලා මෙව කරලා තියාගන්න.